සන්ධ්‍යාවේ රන්වන් පැහැති හිරු රැස් තේජාන්ගේ දැවැන්ත සුඛෝපභෝගී මන්දිරයේ බිම සිට සිවිලිම දක්වා විහිදුණු වීදුරු ජනෙල් පළස මතින් සෙමින් ගලාවෙත් ඉතාලියෙන් ආනයනය කරන ලද දිලිසන කිරිකරුඬ පොළව මත චමත්කාරජනක දිගටි සෙවණැලි රටා මවමින් තිබිනි. ඒ දෙස තම කාමරයේ ජනේලය අසල සිට බලා සිටි දමයන්තිට සිතුනේ මේ නිවස මෙන්ම තමාගේ ජීවිතයද පිටටට පෙනෙන තරම් සුන්දර ආලෝකවත් එකක් නොවන බවය. එය සියුම් ලෙස කැටයම් කළ රනින් නිම වූ එහෙත් අගුළු දැමූ කූඩුවක් විය. ඇය එහි සිර වූ පියාපත් අහිමි වූ රූමත් එහෙත් අසීමිතව හුදකලා වූ කුරුල්ලියකයි ඇයට දහස්වරක් සිතිනි. ඇගේ සුසුම් පොළවට පතිත වූයේ ඒ හුදකලාව තව තවත් හැමදේම ලෑස්තිද දමයන්ති. අද රෑ අපේ විශේෂ අමුත්තෝ එනලා කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. ගොරෝසු අධිකාරි බලයකින් යුතු තේජාන්ගේ හඩ ඇගේ වේදනාබර සිතුවිලි දාමය නිර්දය ලෙස බිඳ දැමිය. ඔහු මේ මන්දිරයේසේම ඇගේ ජීවිතයේද පරම හිමිකරුවා විය. රටේ නම ගිය බලවත් එහෙත් ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ තේජාන් තමාට අවශ්‍ය ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ පුරුද්දක් ඇති අයෙකු විය. ඔහුට අනුව දමයන්ති යනු ඔහුගේ අත්පත් කරගැනීම අතරින් වටිනාම දිදුලනම වස්තුව විය. ඔහුගේ සමාජ තත්ත්වය විදහාපාන සජීවී කුසලානයක් පමණි. ඔව් තේජාන් හැමදේම සූදානම්. ඇය කීවේ ඔහු දෙස නොබලමිනි. තම දැස් දුර ඈත අහසේ ගිලී යන හිරු දෙසට යොමු කරගෙනය. ඇගේ හඬේ වූයේ කීකරුකමකට වඩා වසර ගණනක පුරුද්දෙ නැටි වූ වෙහෙසකර බවකි. එදින රාත්‍රියේ නගරයේ කඩිමුඩියෙන් බොහෝ ඈත පිහිටි ඔවුන්ගේ හුදකලා වූ මන්දිරයට පැමිණි අමුත්තන් පස් දෙනා මතුපිටින් මිත්‍රශීලී සුහද සිනහවකින් මුව සරසාගෙන සිටියද ඔවුන්ගේ දැස් තුළ විවිධාකාරයේ එකිනෙකට පරස්පර රහස්‍ය අරමුණු සැඟවී තිබෙන බව දමයන්තිගේ පුහුණු දැසට ක්ෂණයකින් වැටහිණි. ඇය මේ ක්‍රීඩාවට දැන් හුරු වී සිටියාය. පළමුවෙන් පැමිණියේ ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ ෂෙනායායා. ආදිත්‍ය තේජාන්ගේ පැරණි ව්‍යාකාරික සගයෙකි. මීට වසර කිහිපයකට පෙර තේජාන්ගේ කූට උපක්‍රම සහ පාවාදීම නිසා සුණු විසුණු වී ගිය තම ව්‍යාපාරයේ ශාපය තවමත් ඔහුගේ දැස්වල රැඳී තිබිනි. ඔහු අද මෙහි පැමිණි සිටියේ හුදු සාදයකට සහභාගී වීමට නොව පලිගැනීමේ දැවෙන චේතනාවෙන් බව ඔහුගේ තදින් මිටමොලවාගත් දෑත් සාක්ෂි දරමින් තිබිනි. ඔහුගේ බිරිඳ ෂෙනායා මුව පුරා අලංකාර සිනහවක් රඳවාගෙන සිටියද ඇගේ තියුණු විමසිලිමත් දැස් නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම එහි වූ වටිනා සිතුවම් සහ පුරාවස්තු පවා විනිවිද යමින් යම් රහසක් යම් දුර්වලතාවයක් සොයන්නක් මෙන් සැරිසැරුවේය. ඊළඟට පැමිණියේ රෙහාන් සහ ටානියායා. රෙහාන් කඩවසම් නිර්මාණශීලී කලාකාමී තරුණයෙකි. ඔහුගේ දැස් දමයන්තිගේ රුව මත නතර වූයේ මොහොතකට නොවේ. ඒ බැල්ම හුදු අගය කිරීමට වඩා එහා ගිය වචනයෙන් කිව නොහැකි ගැඹුරු කතාවක් කියන්නාක් මෙන් ඇගේ දැස් මත රැඳුනි. එය තහනම් සීමාවක ඉමක සිටින දෙදෙනෙකුගේ වචන අවශ්‍ය නොවූ නිහඬ අවබෝධයක් බඳු විය. ඔහු සමග පැමිණි ටානියා ඔහුගේ පෙම්වති ලෙස පෙනී සිටියද ඇගේ හැසිරීමේ නුහුරු අස්වාභාවික කෘත්‍රිම බවක් ගැබ්ව තිබිනේ. ඇය රෙහාන්ට සමීපව සිටියද ඇගේ දැස් නිතරම යොමු වූයේ තේජාන් දෙසටය. ඇගේ පැමිණීමේ සැබෑ අරමුණ කුමක්දයි කිසිවෙකුත් දැන සිටියේ නැත. අවසාන වශයෙන් පැමිණියේ කාවින්දයි. තේජාන්ගේ ළමාවියේ මිතුරෙකු වූ ඔහු නිහඬ අභිරහස් චරිතයක් විය. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් සටහන්ව නොතිබිනේ. ඔහුගේ පැමිණීම අතීතයේ ගැඹුරින්ම වැළලී ගිය කිසිවෙකුටත් නැවත මතක් කිරීමට අවශ්‍ය නොවූ අඳුරු සෙවණැලි නැවත අවදි කරන්නක් විය. ඔහුගේ පැමිණීමත් සමගම කාමරයේ උෂ්ණත්වය එක්වරම පහළ ගියාක් මෙන් තේජාන්ගේ මුහුණේ සියුම් වෙනසක් සිදුවන බව දමයන්ති දුටුවාය. රාත්‍රී භෝජනය සඳහා වූ දැවන්ත මේසය වටා සංවාදය ගලා ගියේ මතුපිටිනි. ව්‍යාපාර, දේශපාලනය සහ කාලගුණය ගැන කතාබහ කළද ඒ වචනයට සැඟවී තිබුණේ එකිනෙකාට විදිනු ලබන සැකයේ සහ අවිශ්වාසයේ නොපෙනෙන හී පහරවල්ය. දමයන්ති දක්ෂ සේවිකාවකසේ සිනහවකින් මුව සරසාගෙන සියල්ලන්ටම සංග්‍රහ
කලද ඇගේ සිත තුල වූයේ නොසන්සුන්කාරී කුණාටුවකි. ඇය මේසය වටා සිටි එකිනෙකාගේ මුහුණු කියවන්නට උත්සාහ කළාය. ආදිත්‍යගේ දෑසේ වූ වෛරය, ෂෙනායාගේ විමසිල්ල, රෙහාන්ගේ බැල්මේ වූ අනුකම්පාව, ටානියාගේ අභිරහස සහ කාවින්දගේ නිහඬතාවය පිටුපස ඇති අනතුරු. එදින රාත්‍රියේ සියල්ලන්ම ඔවුන්ට වෙන් කළ කාමරවටට ගිය පසු දමයන්ති සිය කාමරයට පැමිණියේ දැඩි මානසික වෙහෙසකින් යුතුවය. ඇය නානකාමරයට ගොස් එහි වූ විශාල රන් රාමු කරන ලද කණ්ණාඩිය දෙස බැලූ සැනින් ඇගේ සර්වාංගයම ගල් ගැසී ගියේය. ඇගේ හුස්ම මොහොතකට නතර විය. කණ්ණාඩිය මත රත් පැහැතොල් ආලේපනයකින් වෙවුලන අත් අකුරින් ලියා තිබූ ඒ වචන පෙළ හුදු අකුරු කිහිපයක් නොව ඇගේ අතීතයෙන් නැගී ඇයව සදහටම හොල්මන් කරන හොල්මනක් මෙන් විය. මම දන්නවා ඔයා කරපු දේ. ඇගේ හදවත පපුව කුහරයේ දෙබෑ කරගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. දයත් පාලනය කරගත නොහැකි ලෙස වෙවුලන්නට විය. මෙය කලේ කවුද? මීට සුළු මොහොතකට පෙර මෙහි කිසිවක් තිබුණේ නැත. මේ නිවසේ සිටින පස්දෙනාගෙන් කෙනෙක්ද? නැතහොත් තේජාන්ගේ තවත් එක් කුරිරු ක්‍රීඩාවක්ද? ඇය කළ දේ කුමක්ද? ඒ රහස දන්නේ ඇය සහ අද මේ ලෝකයේ නොමැති තවත් එක් අයකු පමණි. එසේනම් මෙය කළ හැක්කේ කාටද? දමයන්ති වෙවුලන දෑතින්ම සේදරෙදි කැබැල්ලක්ගෙන එම අකුරු පේලිය මකා දැමුවද ඒ වචන ඇගේ මනස තුල පිලිස්සෙන යකඩයකින් මෙන් තදින්ම කොටා විය. ඇය එදින රාත්‍රිය ගත කළේ බියෙන්, සැකයෙන් සහ නිදිවර්ජිතවය. පසුදා උදෑසන දමයන්ති මන්දිරයට අයත් මනාව සකස් කළ උද්‍යානයේ මල් අතර තනිව සිටින විට රෙහාන් ඇයාසලට පැමිණියේය. ඔහුගේ පැමිණීම ඇයව තිගැස්සුවේය. ලස්සන මල් වත්තක්, ඔහු කීවේ ඇගේ දැස් දෙසම ශ්‍රිජව බලාගෙනය. ස්තුතියි, දමයන්තිගේ හඬ යන්තමින් පිටවිය. ඒත් මේ මල්වලට වඩා මේ මල් වත්ත රැකබලා ගන්නා කෙනාගේ හිතේ තියෙන සුන්දරත්වය ඊට වඩා වැඩි කියලා මට හිතෙනවා. රෙහාන් කීවේ සියුම් අවංක සිනහවකිනි. දමයන්තිගේ දෙකුපුල් රත් පැහැගැන්විනි. ඒ වචන හුදු චාටුබස් නොවන බව ඇයට වැටහිනි. තේජාන්ගෙන් කිසිදා නොලැබුණු ආකාරයේ ඇගේ බාහිර රූපයට වඩා ඇගේ අභ්‍යන්තරය අගය කිරීමක් ඒ වචනවල තිබිනි. ඔවුන් දෙදෙනා අතර මොහොතක නිහඬියාවක් රජය කළේය. ඒ නිහඬියාව බිඳ දමමින් රෙහාන් බිම තිබූ කුඩා මලක් අහුලා මේක ඔයාට යයි කියමින් ඇය දෙසට දුගු කළේය. ඔහුන්ගේ ඇඟිලි තුඩු ඇගේ අතේ සියුම් ලෙස ස්පර්ශ විය. ඒ ස්පර්ශය හුදු ස්පර්ශයක් නොව වසර ගණනකින් ඇයට නොදැනෙනු මිනිස් සෙනෙහසක උණුසුම විය. ඇගේ සිතට සියුම් සැනසීමක් දැනුනි. ඇය ඉක්මනින්ම අත ඉවතට ගත්තද ඒ හැඟීම ඇගේ සිතේ තැන්පත් විය. එදින සවස පැවති කුඩා සාදයේදී තේජාන් මේ සියල්ල දුර සිට උකුස්සෙකු මෙන් බලා සිටියේය. දමයන්ති සහ රෙහාන් අතර ගොඩනගෙන වචනවලින් තොරහු ඒ අවබෝධය ඔහුගේ සිතේ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් අවුලුවාලිය. ඔහු සියල්ලන්ම බලා සිටියේදී දමයන්ති අසලට ගොස් ඇගේ ඉන වටා තදින් අතක් යවා ඇයව වේදනා දනවන තරමට තමා වෙතට ඇදගත්තේය. මගේ බිරිඳ හරිව සුන්දරයි නේද? ඔහු කීවේ රෙහාන් දෙසට විෂ සහිත බැල්මක් හැලමිනි. ඉන්පසු කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු දමයන්තිගේ මුහුණ තමා දෙසට හරවා ඇගේ කනට ලං වී අන් අයට නොඇසෙනසේ ඔයා අයිති මට විතරයි. ඒක කවදාවත් අමතක කරන්න එපා. යයි සිසිල් ස්වරයකින් පැවසිය. එය ආදරණීය ක්‍රියාවක් නොව වටිනා වස්තුවකට තම අයිතිය ප්‍රසිද්ධියේ සලකුණු කරන්නක් මෙන් අන් අය ඉදිරියේ ඇයව පාලනය කරන ආක්‍රමණශීලී ක්‍රියාවක් විය. දමයන්ති අපහසුතාවයෙන් සහ වේදනාවෙන් ඇඹරුණද ඇයට විරුද්ධ වීමට ශක්තියක් නොවිය. එහෙත් ඒ මොහොතේ තේජාන් කෙරෙහි ඇගේ සිතේ තිබූ අප්‍රසාදය නොමෙකෙන පිළිකුලක් බවට පත්විය. මේ අතර නිවසේ වෙනත් කොනක වෙනත් නාටකයක් දිගහැරමින් තිබිනි. ආදිත්‍ය තේජාන්ගේ කාර්යාල කාමරයට රහසින් ඇතුළු වී ඔහුගේ සේප්පුව විවෘත කිරීමට උත්සාහ කරමින් සිටියේය. තේජාන්ගේ නීති විරෝධී ව්‍යාපාර පිළිබඳ සාක්ෂි එහි ඇතයි ඔහුට තදින්ම විශ්වාසයක් තිබිනි.
බොහෝ වෙහෙසීමකින් පසු ඔහු සේප්පුව විවෘත කර එහි තිබූ රහස්‍ය ලියවිලි මිටියක් ලබා ගත්තේය. එහෙත් ඔහු එතනින් පිටවීමට සූදානම් වනවත් සමගම පිටතින් ඇසුණු අඩි ශබ්දයක් නිසා තිගැස්සී ඔහු අත තිබූ එක් වැදගත් ලියවිල්ලක් බිම වැටි බර මේසයක් යටට ලිස්සා ගියය. ඔහුට එය නැවත ගැනීමට කාලය ලැබුණේ නැත. ඔහු අනෙක් ලියවිලි ටික රැගෙන එතනින් පලා ගියය. අනෙක් පසින් කාවින්ද තේජාන් සමග සංවාදයකට මුලපුරමින් සිටියේය. තේජාන්, ඔයාට මතකද අපේ ඉස්කෝලේ යාළුවා අරවින්ද? ඒ නම ඇසූ සැනින් තේජාන්ගේ මොහොනේ වූ ආඩම්බර සිනහව ක්ෂණයකින් මැකී ගියේය. ඔහුගේ දැස් කුඩා විය. මොකටද දැන් ඒ පරණ අමතක වෙලා ගිය කතා මතක් කරන්නේ? ඔහු ඇසුවේ නොසන්සුන් සැකමුසු ස්වරයකිනි. නෑ, මට නිකන් මතක් වුණා. අරවින්දට අන්තිමට මොකද වුනේ කියලා කවුරුත් හරියට දන්නේ නෑ නේද? එයා එකපාරටම අතුරුදහන් වුණා. කාවින්ද ඇසුවේ තේජාන්ගේ දැස් දෙසම කිසිදු වෙනසකින් තොරව බලාගනිය. අරවින්දගේ අතුරුදහන් වීම පිටුපස තේජාන් සිටින බවට කාවින්දට දැඩි සැකයක් තිබෙනි. ඔහු අද පැමිණියේ ඒ සැකය තහවුරු කර ගැනීමටය. මේ සියලු සිදුවීම් අතර රෙහාන්ගේ සිතේ දමයන්ති පිළිබඳව වූයේ කුතුහලයක් සහ අනුකම්පාවකි. ඔහු තේජාන්ගේ කාර්යාල කාමරය අසලින් යන විට බිම තිබූ අමුතු දිලිසෙන දෙයක් දැක නතර විය. ඔහු එය අතටගෙන බැලුව විට එය කුඩා සංගවා තිබූ කැමරාවක් බව දුටුවේය. එය සිතුවමකට පිටුපසින් ගැලවී වැටී තිබිනි. මෙය තැබුවේ කවුද? මෙහි පටිගත වී ඇත්තේ කුමක්ද? ඔහු එය කිසිවෙකුටත් නොපෙනෙනසේ තම සාක්කුවේ දමාගත්තේය. එක් රාත්‍රියක නිවසේ සියල්ලන්ම නින්දට ගිය පසු දමයන්තිට නින්ද නොගියේය. ඇගේ සිතේ වූයේ ගින්දරකි. ඇය පිහිනුම් තටාකේ අසලට ගොස් සිහිල් සුළඟට මුහුණ දී සිටියාය. සඳ එළියෙන් නැහවුණු ඇගේ රුව දුක්බර සිතුවමක් මෙන් දිස්විය. ඒ දෙස තම කාමරයේ සඳළුතලයේ සිට බලා සිටි රෙහාන්ට තවදුරටත් තම හැඟීම් සගවාගෙන සිටීමට නොහැකි විය. ඔහු ඇය අසලට ගියේය. නිදි නැද්ද? දමයන්ති හැරි බැලුවාය. නින්ද යන්නේ නෑ. හිතට කරදරයක්. මොකක්ද ඔයාව මෙච්චර කල්පනා ලෝකයකට ගෙනihin තියෙන්නේ? රෙහාන් ඇසුවේ ඇගේ දැස් දෙසම බලාගෙනය. දමයන්තිට තම සිතේ තිබු බර, වේදනාව, තනිකම තවදුරටත් දරාගත නොහැකි විය. ඇගේ දැසින් උණුසුම් කඳුළු බිඳු ගලා ආවේය. රෙහාන් කිසිවක් නොකියා තමා ඇඳ සිටි කබාය ගලවා ඇගේ උරහිස් මතින් දැමුවේය. ඔයාට සීතල ඇති. ඒ උණුසුම, ඒ ආරක්ෂාව දමයන්තිට ජීවිතයේ කිසිදා නොලැබුණක් විය. පිටතින් හමා සිහිල් සුළං රැල්ලක් ඔවුන් දෙදෙනාගේම සිරුරු ගියේය. සඳ එළිය පිහිනුම් තටාකයේ ජලතලයේ මත රිදී ඉරක් මෙන් දිලිසුණි. වචන ගොළු වූ ඒ නිමිෂයේදී ඔවුන්ගේ දැස් එකිනෙකාගේ කතාව කියවමින් තිබිනි. ඒ අනුකම්පාවට වඩා ගැඹුරු අවදෝදයේ බැල්මක් විය. ඒ නිහඬියාව බිඳ දැමුවි ඔවුන්ගේ හදගැස්මේ හඬ සහ රාත්‍රියේ නිහඬ සංගීතය පමණි. පසුදා උදෑසන දමයන්තිට නාදුනන අයෙකුගෙන් විශාල මල් කලඹක් ලැබිනි. එහි වූයේ විවිධ වර්ණයේ අලංකාර මල්ලිය. ෂෙනායා උද්භිද විද්‍යාව පිළිබඳව උනන්දුවක් දැක්වූ තැනැත්තියක වූ බැවින් එම මල් දෙස විමසිල්ලෙන් බැලුවායා. දමයන්ති, මේ මල අල්ලන්න එපා. ඇය එක්වරම කෑගැසුවාය. එක්තරා රෝස පැහැති මලක් පෙන්වමින්. මේ ඔලියැන්ඩ වර්ගයේ මලක්. හරිම ලස්සනයි. ඒත් මේකේ සමහර කොටස් ශරීරයට අහිතකර වෙන්න පුරුවන් කියලා පැරණි පොත්වල තියෙනවා. හැමේ ආසාත්මිකතා ඇති කරන්නත් ඉඩ තියෙනවා. කවුද මේ වගේ දෙයක් යව්වේ? කවුද මේ වගේ දෙයක් යව්වේ? දමයන්තිගේ සිත නැවතත් බියෙන් වෙලී ගියේය. කවුරුන් හෝ ඇයට අනතුරක් කිරීමට උත්සාහ කරනවාද? කණ්ණාඩියේ පණිවිඩය දැන් මේ සැඟවුණු අනතුරක් සහිත මල් මේ සියල්ල පිටුපස සිටින්නේ එකම පුද්ගලයෙක්ද? මේ අතර තේජාන්ගේ කාර්යාල කාමරයේ මේසේ යටට ලිස්සා ගිය රහස් ලියවිල්ල වෙනත් අයෙකුගේ අතට පත්වී තිබිනි. ඒ රේහාන්ගේ පෙම්වතිය ලෙස පෙනී සිටි ටානියාගේ අතටය. ඇය එම ලියවිල්ල කියවා බැලූ සැනින් ඇගේ මුහුණේ කූට ජයග්‍රාහී සිනහව කැඳිනි. ඇගේ සැලස්ම දැන් සම්පූර්ණ වෙමීට ආසන්න විය. කතාවේ උච්චතම අවස්ථාව එළවියේ එදින රාත්‍රියය. සියල්ලන්ම සාලේ රැස් වී සිටින විට ආදිත්‍ය තේජාන් වෙතට චෝදනාවක් එල්ල කළේය.
තේජාන් මම දන්නවා ඔයා මගේ ව්‍යාපාරය විනාශ කළේ කොහොමද කියලා. ඒකට සාක්ෂිත් මට හම්බ වුණා. මොන සාක්ෂිද? තේජාන් උපහාසයෙන් සිනාසුනේය. ඔයාට මානසික අසනීපයක්. පිස්සු නෙවෙයි මම ඔයාගේ සේප්පුවෙන් ගත්ත ලියවිලි. ආදිත්‍ය කියාගෙන යද්දී ටානියා ඉදිරියට පෙමිනියාය. ඔයා මේ ලියවිල්ලද හොරන්නේ? ඇය ඇසුවේ අත තිබු කඩදාසියක් පෙන්වමිනි. සියල්ලන්ම පුදුමයෙන් ඇය දෙස බැලිය. කවුද ඔයා? තේජාන් ඇසුවි සැකයකිනි. ටානියාගේ මුහුණේ වූයේ දැඩි පලිගැනීමේ බැල්මකි. මාව මතක නැද්ද තේජාන්? මම ටානියාද සිල්වා. ඔයා මීට අවුරුදු ගානකට කලින් කිසිම හිතක් පපුවක් නැකුව බංකොලොත් කර ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට සැලැස්වූ සේනකද සිල්වාගේ දුව. ඒ හෙලිදරව්වෙන් මුළු නිවසම නිහඬ වියා. තේජාන්ගේ මුහුණ සුදු මැලි වී ගියේය. "ඔව්, මම ආවේ පලිගන්න. මගේ තාත්තට වෙච්ච දේට ඔයාගෙන් වන්දි ගන්න. ඔයාව බය කරන්න, ඔයාගේ ජීවිතේ විනාශ කරන්න. කණ්ණාඩියේ ලිව්වෙත් මම, මල් එව්වෙත් මම. ඔයාගේ හිතේ සැක ඇති කරන්න." මේ සියල්ල සිදුවන අතර දමයන්තිගේ බියෙන් වෙවුලන දෑත ඇය අසල සිටි රිහාන්ගේ අත තදින් ග්‍රහණය කරගත්තේය. ඒ ස්පර්ශය තුල ඌයේ හුදෙක් සැනසීමකට වඩා ගැඹුරු දෙයකි. කුණාටුවක් මැද සොයාගත් ආරක්ෂිත නැවතුම්පලක් බඳු විශ්වාසයකි. ඒ මොහොතේ ඔවුන් දෙදිනා අතර ගොඩනැගුණේ වචනයෙන් විස්තර කළ නොහැකි නොබිඳිය හැකි බැඳීමකි. "දැන් ඔයාගේ සෙල්ලම් ඉවරයි තේජාන්," ටානියා කීවායා. "මේ ලියවිල්ලයි ඔයාගේ පරණ යාළුවා අරවින්දට කරපු දේ ගැන කාවින්ද දන්න දේවලුයි එකතු වුණාම ඔයාගේ ඉතුරු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ හිරගෙදර." එදින රාත්‍රියේ පොලිසිය පැමිණ තේජාන්ව අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ බලය, ඔහුගේ අධිරාජ්‍ය එක රැයකින් බිඳවැටී තිබිනි. නිවස හිස් වූ පසු දමයන්ති සහ රෙහාන් තනි විය. "දැන් ඔයා නිදහස්," රෙහාන් කීවේ ඇගේ දෑස් දෙස බලාගෙනය. දමයන්තිගේ දෑසින් කඳුළු ගලා ආවේය. එහෙත් මෙවර ඒවා බියේ කඳුළු නොව නිදහසේ කඳුළු විය. ඇය රෙහාන්ට කවත් රහසක් හෙළි කළාය. "මම තේජාන්ව විවාහ කරගත්තෙත් පලිගැනීමේ චේතනාවෙන් රෙහාන්. මගේ තාත්තත් ඔහු නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ව්‍යාපාරිකයෙක්. මම හිතුවේ ඔහුට ලං වෙලා ඔහුව ඇතුළෙන්ම විනාශ කරන්න. ඒත් මම මේ රන් කූඩුවේ හිර වුණා. මට මාවම අමතක වුණා." ඒ හෙලිදරව්වෙන් රෙහාන්ගේ සිතේ ඇය කෙරෙහි වූ අනුකම්පාව, ගෞරවයක් සහ ආදරයක් බවට පත්විය. ඇය හුදෙක් අසරණ ගැහැණියක් නොව තමාගේම ආකාරයෙන් නිහඬව සටන් කළ ශක්තිමත් ගැහැණියක් බව ඔහුට වැටහිණි. ඔවුන් දෙදෙනා ඒ අඳුරු මතකයන්ගෙන් පිරුණු මන්දිරයෙන් පිටව ගියේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තු වෙනි. අතීතයේ අඳුරු සෙවණැලි පහව ගොස් අනාගතයේ පළමු හිරු කිරණ උදාවමින් තිබිනි. දමයන්ති තවදුරටත් කූඩුවක සිර වූ කුරුල්ලියක් නොව තමාගේම ශක්තියෙන් නිල් අහසේ නිදහසේ පියාඹා යාමට සූදානම් වූ වර්ණවත් සමනැලියක මෙන්විය.